හැලෝ කොහොමද ඉතින් ඔයාලට ඉතින් ඔන්න අදත් මං ඔයාලට අරන් ආවා මගේ යුනිවර්සිටි ලයිෆ් එකේ ස්පෙෂල් දවසක් සයන්ස් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට අපිට තියෙන ෆීල්ඩ් විසිට් ඇත්තටම හරිම ෂොක්. ඉතින් මේත් ඒ වගේ දවසක් මං එක දවසකුත් ඔයගොල්ලන්ට ගෙනාවා අපි ලුණුගම්බෙහෙර ගිය ෆීල්ඩ් විසිට් එකක්. ඉතින් අද මේ යන්නේ අපි කිරිතලේ. කිරිතලේ දවස් 2ක ෆීල්ඩ් විසිට් එකක් මේක. ඉතින් සයන්ස් කරන නංගිලා මල්ලිලාට මං හිතන්නේ මේ බ්ලොග් එක දැක්කහම මාර විදිහට ආස හිතේ. මොකද සයන්ස් ඉගෙන ගන්නවා කියන්නේ ඒක ඇත්තට මාර ෆන්. ඒ පොතපතේ තියෙන දැනුම මේ වගේ පරීක්ෂණාත්මකව කරන එක මාර විදිහට ඒක ලොකු අත්දැකීමක්. අපිට ගිය ගමන් එතන දවල් කෑම හම්බ වුණා. ඊට පස්සේ අපි එතන අපේ ඇකඩමික්ස් වැඩවලට අදාළව ට්‍රැපින් මෙතඩ්ස් කියලා වගේක් තියෙනවා. අපි ඒ මෙතඩ්ස් කරන්න ගියා ෆොරස්ට් එක ඇතුළට. ඉතින් අපි ටීම් වයිස් තමා ගියේ. ඊට පස්සේ අපි වැව්විවරගාවට ගියා කොර්බ්‍රට් මෙතඩ්ස් වගේක් කරන්න. එතන පුදුම විදිහට අව්වයි මාර රස්ටයක් තිබුණේ 2-3ට විතර වගේ මාර විදිහට පිච්චෙනවා. හැබැයි එන හුල්ලංගයි විව් එකයි මාරම ලස්සනයි. මම කැම්පස් එකේ ඉගෙන ගන්නේ zoology, microbiology and chemistry. එතකොට මේ ෆීල්ඩ් විසිට් එක අපිට අදාළ වෙන්නේ zoology වලට. අපි මේ වැව්විවරගාව ගොඩක් වෙලා අපේ ප්‍රැක්ටිකල්ස් කරා. මොකද අපිට මේ ඩේ 1 එකනේ ඩේ 2 එකේදී මේ ප්‍රැක්ටිකල්ස් වල රිසල්ට්ස් එහෙම අරගෙන ප්‍රසන්ටේෂන් එකක් කරන්න තිබ්බා එතනදිම. ඒ නිසා අපි මෙතන හිටියා ගොඩක් හවස් වෙනකම්ම වැව්විවරගාව. ඔය ඉන්න අතරේ අපි දැක්කා එහා පැත්තේ වැව්විවරේ ඉන්නවා. අපි මුලින්ම දැක්කේ තනි අලියෙක් ඉන්නවා කියලා. තනි අලියෙක් නෙමේ, අලියෝ දෙන්නෙක් හිටියා. ඊට පස්සේ ටිකින් ටික අපි බලනකොට ඒ අලියෝ දෙන්න ටිකින් ටික අපිට ලං වෙනවා වගේ දැනෙනවා. ඊට පස්සේ එතන කට්ටිය කිව්වා එතන එහාට මෙහාට ඒ අලියෝ දෙන්න යනවා කියලා. මේ හවස 4:00 5ට විතර ඇති. මාරම ලස්සනයි ඒ විව් එක. මාරම හිත නිවන විව් එකක්. හරිම ලස්සනයි. මේ හැම දෙයක්ම රෙකෝඩ් කරලා ඔගොල්ලන්ට මං ගේන්න හිතුවේ මොකක්ද දන්නවද? අපි ඇත්තටම සයන්ස් ගැන මං කතා කරන්නේ. සයන්ස් ඉගෙන කැම්පස් එන්නේ හරිම ආසාවෙන්. එතකොට මට කියන්න ඕන වෙන්නේ මේ වීඩියෝ එකෙන් කැම්පස් යන ආසාවෙන් ඉන්න බයොලොජි ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට ඔයගොල්ලෝ හොඳට වැඩ කරලා කැම්පස් එන්න. මේ වගේ ලස්සන දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔයගොල්ලන්ට කැම්පස් ආවහම. මේ විදිහට ඇත්තටම මේක මාර ලොකු අත්දැකීමක් ජීවිතේට. ඉතින් මහන්සි වෙලා ඔයගොල්ලෝ වැඩ කරන්න. ජයවර්ධනපුර යන්න බලන් ඉන්න නැගිලා මල්ලිලාට කියන්නේ මහන්සි වෙලා වැඩ කරලා ජයවර්ධනපුර ඇප්ලයිඩ් එකට එන්න. මේ වගේ සතුටින් ඉගෙන ගන්න පුළුවන් ඔයගොල්ලන්ටත්. ඒ වගේම ඉගෙන ගන්න දේ ප්‍රැක්ටිකලි එන්ජොයි කරන්නත් පුළුවන් මේ වගේ ෆීල්ඩ් විසිට් ගියාම. ඉතින් ඔන්න හවස මෙතන මේ වේලුණු ගහත් එක්ක මේ විව් එක මාර ලස්සනයි. ඔයගොල්ලෝ පේනවද අර ඈතින් ඉන්නවා අර මං කලින් කියපු අලියෝ දෙන්න. අර අතනේ ඉඳලා ඒ ටික වෙලාවට ඒ දෙන්න තව ටිකක් අපි ඉන්න හරියට ලං වෙලා එතන දෙන්නෙක් හිටියා. මං හිතන්නේ ඒ දෙන්න කපල් එකක්.
අපි කට්ටියම ඉතින් මෙතනට වෙලා ගොඩ වෙලාවක් මේ අලියෝ දෙන්න දිහා බලාගෙන හිටියා. මොකද ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් මට නම් කලින් හම්බෙලා නැහැ. මොකද අපි ගොඩක් වෙලාවට කරන්නේ පින්නවල සූ හරි සූ එකට හරි දෙහිවල සූ එකට හරි ගිහිල්ලා පින්නවල අකද අලිය නාතා කරන නේද? ඒකට හරි ගිහිල්ලා අලිය බලන එක. මෙතනදී එතකොට වෙනස් අත්දැකීමක් ඒක. තනිකරම නිදහසේ ජීවත් වෙන සත්තුවේ. එතකොට ඒ අත්දැකීම වෙනස්. ඒ පරිසරයත් එක්ක ඒ අත්දැකීම මාරම කියන්න තේරෙන්නේ මාරම වටිනවා. ඊට පස්සේ අපි ඉතින් ෆොටෝෂූට් එකක් කරන්න ගියා. මම ඉතින් ඔය ඉන්නේ ෆොටෝෂූට් එකක් කරන්න. දෙතුන් පාරක් විතර try කරා හරියට ෆොටෝ එකක් ගහගන්න. කොහොම හරි ගත්තා ඉතින් ෆොටෝස් දෙක තුනක්. ඔය තියන්නේ එක ෆොටෝ එකක්. එතන view එක ලස්සනයි. ඒ වෙලාවේ ඉර බැහැගෙන යන view එක. ඔය තින් දෙවෙනි ෆොටෝ එක. මේ තින්නේ තුන්වෙනි ෆොටෝ එක. ඊළඟට තියෙන්නේ හතරවෙනි ෆොටෝ එක. මේ තියෙන්නේ හතරවෙනි ෆොටෝ එක. මොන ෆොටෝ එකද ලස්සන කියලා කියන්න බලන්න ඔයගොල්ලෝ. මට නම් හිතෙන්නේ පළවෙනි ෆොටෝ එක තමයි ලස්සන. මේ ඉතින් එතන අපි කට්ටිය හවස යාළුවෝ කට්ටියම ඉන්නවා. ෆොටෝස් ගහන හැමෝම මෙතන. මොකද එතන මේ view එක හරිම ලස්සනයි. හැමෝම එතන ෆොටෝස් ගැහුවා. ඔන්න මේ නම් ටිකක් රෑ වෙලා 5:00 විතර වෙලා. ඒ වෙලෙත් අපි එතන තමා හිටියේ. මොකද අපේ ප්‍රැක්ටිකල්ස් තාම ඉවර නැහැ. ඒ නිසා අපි එතන හිටියා රෑ 7 වෙනකන්. ඔය 6ට විතර වෙන්න ඕන. ගොඩක් රෑ වෙලා. ඊට පස්සේ අපි ඇම්ෆිබියන්ස්ලා කරෙක්ට් කරගන්න ගියා. සෝ එතන ඉන්නවා. ආපහු අපි එතනින් පිටත් වුණා අපේ නවතින තැනට. ඊට පස්සේ එතන කාලා බීලා day 2 එක මේ උදේම අපි පිටත් වුණා බර්ඩ් වොචින් වලට යන්න. බර්ඩ්ස් ලව බලන්න අපි. ගමන් අපි බර්ඩ්ස් වොචින් එකෙන් පස්සේ අපේ අර පහවදා දාපු ට්‍රැපින්ස් වල රිසල්ට්ස් ගන්නත් ගියා. මේ අර ඊයේ හවස ගියපු වැව්විවරමයි. එතන අපි උදේ යනකොට ලොකු මාළුවෙකුත් මැරිලා හිටියා. අපිට මෙතනදි කරන්න තිබ්බේ බයිනොකියුලර්ස් වලින් බලලා ඉන්න බර්ඩ්ස් ලව අයිඩෙන්ටිෆයි කරගන්න එක. අපිට බර්ඩ්ස් ගයිඩ් එකක් දීලා තිබ්බා. ඒ ගයිඩ් එකට අනුව අපි බයිනොකියුලර්ස් වලින් බලලා ඒ ඉන්න ස්පීෂීස් අඳුරගෙන ඒක අපිට මම කියන්නේ ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා කියලා. ඒ ප්‍රසන්ටේෂන් එකේදී ඉදිරිපත් කරන්න ඕන අපි මොන බර්ඩ්ස් ලද අයිඩෙන්ටිෆයිඩ් කරගත්තේ කියලා. මෙතනදී කලින් දවස් මං කියන්නේ රෑ ඇම්ෆිබියන්ස්ලා අල්ලගත්තා කියලා. ඒගොල්ලන්වත් අපි ස්පීෂීස්ලා අඳුරගත්තා. අපිට ගයිඩ්ස් දීලා තිබ්බා. ඒ ගයිඩ්ස් වලින් තමයි අපි ස්පීෂීස් අඳුරගත්තේ. මේ ඔන්න ඉතින් උදේට කාලා එපා වෙලා වගේ ඉන්නේ. උදේට කන්න හම්බුණා. උදේටත් බත් දුන්නේ. උදේට කාලා ඉතින් අපි ඔන්න ඔය ප්‍රසන්ටේෂන් එක කරන්න ඇතුළට ගියපු වෙලාවේ ඔන්න ඉතින් දවල් බත් එකත් හම්බුණා. ප්‍රසන්ටේෂන් උත් ඉවරයි. අපි ප්‍රැක්ටිකල්ස් ටිකත් ඉවරයි. ඔන්න ඉතින් අපේ ෆීල්ඩ් එකේ අන්තිම හරිය. හවස ඔන්න අපිට හම්බුණා මැංගෝ අයිස්ක්‍රීම් උත්. අපි
මේක කකා සින්දු දාගෙන බස් එකේ ඩාන්ස් කර කර ආවා. අපි කට්ටියම එද්දී රෑ වුණා. ඔන්න ඔය වෙලේ තමයි අපි කැම්පස් එකට ආවේ. ඊට පස්සේ ඉතින් හරිම මහන්සි කට්ටියම ගියා. ඔහොම තමයි ඉතින් එදා ඒ ලස්සන දවසක් ගෙවුනේ. ආයෙත් ඒ වගේ ලස්සන දවසක් අරන් එනකන් ගිහින් එන්නම්. බයි.